මොනරෙක් ඉන්නවා. එයාවිල්ලා එයාගේ තටු නෑ දැක්කද? ඒ සෙබඩ මොනරගේ ගෑනු සතේ. අම්මෙන්ද? ආන් එයා දුවනවා. ඒ දුවන්නේ කියනවා වාහන සද්දක දුවන. දැක්කද? අම්මගේ නේද එයා? පිරිමි සතාට තමන් තියෙන තටකොඩ. කියනවා දැකලා නැහැ. ඒ ලස්සනයි උ. දැක්කද? කට්ට හත්තට හැංගුණා. බය වෙලා එයා කට්ට ඇතුළට ගියා දැක්කද කෙනුල්? අල්ලන්නේ. සාරි. මල්ලන්න. උසල. ඔව්. දැන් ඕක යන්නේ දැන්. සත්‍ය කරන්න එපා. වමට දාන්න. නගින්නද? ඔව්. නැත්තම් ඔය පන්සලට යන්නේ. එයාලා මැප් ගහගෙන යන්නේ මෙහින් තල නගින්න නේද? එළිය දාලා. මේ තමා මේ පටන් ගන්න මිහින්තලේ පහළ මළුව. මොකක්ද කොහෙද කෙනුල් මේ? මේ මිහින්තලේ පහළ මළුව. මේ උඩ මළුවට නගින තැනට තමයි අපි මේ යන්නේ. අද තියෙන්නේ උඩට අපි නගිනවා. උඩට නගිනව නේද? කොහෙද මොකටද නගින්නේ? මේ තියෙන්නේ පඩි පෙළව. මම වාගේ අතර ක්‍රෙඩිට් කාඩ් එක දුන්නා. ඔව්. ඔය ආයෙ ගත්තා. අනේ. පඩියෙන් පඩිය නගින්න ඕනේ. ඉස්සර අපිම ගණන් කරනවා කියනවා. චූටි කාලේ ගණන් කරගෙන තමයි නගින්නේ ඉස්සර. එහෙම ඉතින් ආසාවට. පොඩ පඩි තියනවා නගින්නට. අපි නගිමු හැමීට. ශ්‍රීලා කරදරේ තමයි වැඩි. අපි කෑම වලටත් පැන්නද. ඔක්කොම ගාල් පඩි පෙළවල්.
ගලෙන් තමයි හැම උඩට එන ගමන් පඩි පෙළවල් ටික තිබ්බේ. සේල චෛත්‍ය. අර තියෙන්නේ අරක තමයි මිහිඳු හාමුදුරුවෝ ආවේ. වන්නේ ගාලේ තමයි අපි දැන් නගින්න යන්නේ. මේ තියෙන්නේ අඹ ගස් කෙනොල්. මේ පල්ලෙහා තමයි රජතුමා දඩේ මේ ගියේ. ඇත්තටම සිද්ධ වුණා. ඔත්තරම සිද්ධ වුණා. ඇත්තද? ඔව්. මෙහෙ ඊට පස්සේ තමයි ඉස්සෙල් ආයන්නේ අර කස්ටිය උඩ ගිහින් දැක්කා. ඉකට තමයි චෛත්‍යයට යන්නේ මේකේ. මේ යවුවා. මට කණ්ණාඩියක් කරන්නේ. අර තමයි මිහින්තලේ ගල. ඇවිල්ලා ඉඟුරු මල් මොනවද? හිඟුරු මල්. ලස්සනයි. අරලිය මල් ගොඩාක් එකතු වෙලා වගේ ලස්සන මලක්. උස තැනක මේ වගේ පොඩි ගස් කොහොම හැදෙනවද කියලා තමයි හිතා ගන්න වෙන්නේ. මට හිතෙන්නේ මෙතන පස් කණ්ඩියක් ගල තමයි මේ තියෙන්නේ. ගලේ හැදිලා තියෙන්නේ. තමයි පල්ලෙහානේ අර පල්ලෙහා මළුවේ මිනිස්සු ඉන්නවා. මේ මෙතන ගල තමයි ඇඟල් එකට තියෙන්නේ. ඇඟලේ තමයි හැදලා තියෙන්නේ. හරිම ලස්සනයි යන්නේ. බලන්න. වැවක් නේ. ලොකු වැවක්. තව චෛත්‍ය දෙකක් තියෙනවානේ. මේ එකක්. කුඹුරු යායවල් තියෙනවා, වැව තියෙනවා. ඒ චෛත්‍ය දෙකක් ඈ ඓතිහාසික මිහින්තලා චෛත්‍යයක්. ප්‍රතිසංස්කරණය කරන්න චෛත්‍ය මේකත් ප්‍රතිසංස්කරණය කළා තියෙන ළඟදී.
කෙනොල් මේ ඇවිල්ලා මොකද්ද මේ සඳකඩ පහන අනුරාධපුරේ සඳකඩ පහන කොහොමද කියන්නේ අනුරාධපුරේ සඳකඩ පහනේ මොකද්ද හරකා ඉන්නවා මේ දැක්කද මේ ඉන්නේ හරකෙක් අනුරාධපුරේ වල විතරයි හරකා ඉන්නේ පොළොන්නරුවේ එකේ හරකා නැහැ ඇයි ඒ කාලේ දෙමළ මිනිස්සු හිටියා පොළොන්නරුවේ කාලේ එතකොට එයාලා හරකා අයින් කරලා තියෙනවා එයාලා වඳින සතෙක්නේ ඒ නිසා අනුරාධපුරේ වල විතරයි හරකෙක් ඉන්නේ දන්නවද ඒක එයාලියා අශ්වයා ඒ සත්තු ඉන්නවා මේ හරකා ඉන්නවා පොළොන්නරුවේ වල හරකා නැහැ ඇයි නැත්තේ පොළොන්නරුවේ සඳකඩ පහනේ හරකා මේ විකාර කරන්න එපා සුදුම නෑ අපි දැන් ඉස්සෙල්ලා යන්නද එන්නේ නෑ කියලා මං හිතන්නේ වෙලා කියලා ඉස්කෝලේ දාන්න බලමු සීගිරි යන්න එන්න දැන් මෙතනට නගින්න යන්නේ අපි ගල කොටලා තමයි පඩි පෙළවල් හදලා තියෙන්නේ ගලෙන්ම මේකල අතුදෙමේ සමාධාන බුදල් එකතු කරවන්නේ පරිසරයෙන් ඉරින්දි සෝදාපාරලක් පවතින දේමහල් ධර්මශාලා මන්දිරයේ පුරාණ අක්ෂපල පොදුමාර්ගයේ හරිම නිස්කලංක පරිසරයක් මේ පැත්තේ යන්නේ මේ පොලි මේ යන්නේ බහින කට්ටියක් එන මෙන්නම නගින කට්ටියක් ඔයා යන්නේ අම්මා ගාවට අම්මා අම්මා නැත්තම් මහා ලොකුසක් නැහැ හිමීට නගින්න පුළුවන් අම්මා ඉන්න අම්මලා ගාවට යන්න ළමයි දැන් ගිහිල්ලා මට කියලා දෙන්න ඕනේ වෙන මොකද ඉස්තරේ කියලා සුදු අම්මා කියන්නේ මේකින් අල්ලගෙන බලන්න සුදු අම්මා උස්සන්නේ මේ බටේ දිගල්ලන් තමයි යන්න කියලා දීලා තියෙන්නේ ඔක දිගල්ලන් තමයි යන්න ඕනේ ඉස්සරහට ඇස්සේ යන්න පොල් යන්න ඕනේ පොසොන් එකට හරිම ට්‍රැෆික් එක නගිද්දි මෙතන මේ සිමෙන්තියෙන් හදපු එකක් තියෙනවා මෙතනින් උඩ ඉවරයි එතන සෙනග වැඩි උඩ හරි අපි උඩටම නැග්ගා මෙතන ඉඳන් තමයි සුදු පුතා මිහිඳු හාමුදුරුවෝ කතා කරේ කොහමද ඒකනේ අර පැත්තේ ඉඳලා තියෙන මොකක්ද ඇහුව ප්‍රශ්නේ මෙහෙ මොකද කරන්නේ කියලා නෑ ඒ අර කෝල් එක තවත් අඹ ගස් නැද්ද කියලා දැහුවේ අර තියෙන පන්චායතිය දඩේ මේ ගියානේ මෝ දඩේ මේ දැන් කෝටි ඉස්තරේ කියන්න බලන්න එන්න ඉතින් ගෙදර කවුරුත් නැතු මම එනකම් දානවා ඊයොත් එහෙමයි අපි බහින ගමන් දැන් නාග පොකුණ තියෙනවා බලන්න නාග පොකුණක් නෑ ඒක බලමුද බලන්න මම බල්ලා තියෙනවා නාග පොකුණ දන්න කෙනෙක් පුළුවන් නම් කියනවලු මේ මොකක්ද මේ අර ගොඩනගමින් පවතින ස්තූප වගේ තියෙන කියලා ගොඩක් තියෙනවා මම දැක්කා අර උඩටත් පෙවුනා පල්ලෙහාත් පොඩි පොඩි ඒවා තියෙනවා ලොකු ඒවාත් තියෙනවා මොනවද කියලා
රෑ දැන්